තම සහායධ්‍යක්ෂවරයෙක් කියන්නේ අංක 1. අපි අර වැඩ අනා ගන්නවා කියන්නේ. නිෂ්පාදකවරුන්ට ඉතින් බොරු කියලා එහෙමනේ කරලා තියෙන්නේ. නිෂ්පාදකවරයෙක් ඉන්නේ අත්‍තරම ලාභයක් ගන්නනේ. ටෙලි නාට්‍යයක් කරලා ටෙලි නාට්‍යයක් විකාශනය කරගැනීමේ අර්බුදය. හැබැයි ඒ වගේ හොඳ වැඩක් කරලාද කියලා බලන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. මේගොල්ලෝගේ මේ පරණ කට්ටියටම වැඩ දෙන එක. අලුතෙන් නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරාම එක දාගන්න විකාශනය කරන්න මාර්ගම ගේමක් දෙන්න වෙලා තියෙනවා. නිෂ්පාදකයට අපි ලාභයක් උපල දෙන්න තිබේ. ඒතර අපි බජට් එකක් හදනෝනේ. ඒ බජට් එක ඇතුළේ තමයි මේ සියලු දේ වෙන්නේ. එතකොට ලොකු කැටයන් දාන්න වෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයකට ගෙවන මුදලක් තියෙනවනේ. සමහර එවරේජ් එකක්. ඔව්. සල්ලි දැම්මොත් දාන්න ඉපේ. ඒ මනුස්සයා නිකන් කහනවට සල්ලි දාන්නේ නැහැ. ඒ මනුස්සයාට ලාභයක් ආවොත් තව වැඩකට අත ගහන්නේ. සුබ දවසක්. ඉතින් ඔන්න අදත් සිනමැටෝග්‍රැෆි ගැන කතා කරන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න සුවිශේෂ පුද්ගලයෙක්. ප්‍රදීප් අයියේ ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් ප්‍රදීප් අයියේ මුලින්ම ඔයාගේ සම්පූර්ණ නමත් එක්ක අපි හොයාගෙන පොඩි විස්තරයක් කරමු. මම ප්‍රගීත් සිල්වා. මම අම්බලන්ගොඩ ශේෂ්ඨට ඉතින් 2003 වගේ වර්ෂයේ අග භාගයේ මම මේ පැමිණියේ. ඒකත් අහම්බෙන් තමයි මේකට පැමිණියේ. එතකොට අයියා දැන් අම්බලන්ගොඩේ ගුවා. එතකොට දැන් ඔයයි මායි දෙන්න අම්බලන්ගොඩ. එතකොට දැන් අයියා දැන් අපි දැන් අම්බලන්ගොඩින් ඉඳන් ඔයා දැන් කොළඹට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ ආපු ගමන ඇතුළත ඔයාට ආපු අභියෝග සහ ඒ උදව් කරපු කට්ටිය පොඩ්ඩක් ඒ ආපු ගමන ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරෝති. ඔව් ඇත්තටම මම 2003 අවුරුද්දේ අපේ සුජිත් පරණ විදාන කියලා ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. එයාගේ මාර්ගයෙන් තමයි මම එන්නේ. එතකොට මම එන්නේ ඇත්තම HMI ලයිට් කරන්න එන්නේ. එතකොට මම මේක සම්බන්ධව මොකුත් දන්නේ නැහැ. එතකොට මම පොඩි මූලික අවදීනම තමයි එන්නේ. කියන්නේ ලයිටින් ගන්න තමයි මුලින්ම එන්නේ. එතකොට ඒ හරහා ඇවිල්ලා ඊට පස්සේ මම සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉන්නවා. ඉඳලා ඒ විදිහට ගිහිල්ලා මම රාදාන් ටැලන්ට් ෆැක්ටරි කියන ආයතනයට තමයි එන්නේ. වසුදා කියලා ටෙලි නාට්‍යයක් ගියා. ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍ය. අපි ඒ ටෙලි නාට්‍යයෙන් තමයි මම ශේෂ්ඨට එන්නේ. ඊට පස්සේ ඒ ටෙලි නාට්‍යයේම අවුරුදු ගාණක් ඉඳලා එතකොට රාදාන් ටැලන්ට් ෆැක්ටරි කියන ආයතනේ ඉඳලා ඒකෙදිම මම යනවා මේ කිව්ව සහාය කලා අධ්‍යක්ෂකයෙක් විදිහට. ඒකෙන් ආයේ ඉඳලා අවුරුදු ගාණක් වැඩ කරලා එතකොට මම යනවා ආයේ නිෂ්පාදන කළමනාකාරයෙක් විදිහට. එතකොට එතනින්ම ඉගෙනගෙන ඒ එතන හිටපු වැඩ කරපු ශේෂ්ඨ සුජිත් පරණවිතාන තමයි ගොඩක් මේ ඉඳලා මම එතනින් තමයි පොඩ්ඩක් අප්ඩේට් වෙලා සහාය අධ්‍යක්ෂකයෙක් විදිහට ආවේ. මෑතක් කාලේ දැන් අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේම නිර්මාණ මේ දායකත්වය සපයමින් ඉන්නේ. එතකොට දැන් අධ්‍යක්ෂකවරයෙක් විදියට අයියා මේ දවස්වල අයියා කොහොමද මේ වැඩ කටයුතු යන්නේ, මොනවද කරන නිර්මාණ? ඔව් මේ දවස්වල අපේ ටෙලි නාට්‍යයක් කරනවා මම අධ්‍යක්ෂණය කරන දෙවියන්ගේම පීඨ කියලා ටෙලි නාට්‍යයක්. ඒක අපේ නිෂ්පාදකවරයා තමයි මට ගොඩාක් උදව් කරලා තියෙනවා මේ ශේෂ්ත්‍රයේ එන්න සුදත්ත තිලක්සිරි මහත්මයා. සුදත් අයියා. ඔව් සුදත් අයියා. අපේ ඒ කියන්නේ යාගේ ටෙලි නාට්‍ය ගානක් මට වැඩ කරන්න හම්බ වෙන සහාය අධ්‍යක්ෂකයෙක් විදිහට. ඉතින් ඒකත් එක්ක වැඩ කරලා සුදත් අයියාගේ බිසි එකත් එක්ක සුදත් අයියාගේ වැඩ ටික මට දෙනවා කරන්න. ඉතින් මම එයාගේ ඇත්තටම එයා මට උදව් කරා ඒ පැත්තෙන්. යනවා. ඒ වගේම මේ තව උදව් කරපු පිරිසක් ඉන්නවා. මම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනකොට මට ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. ඒතකොට අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරලා ඒගොල්ලොන්ගේ දේවලුත් අපි ඉගෙනගෙන මම ගොඩාක් අධ්‍යක්ෂකවරුන්ට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගෙන් හම්බ වෙන දේවලුත් අරගෙන තමයි මම මේ තත්ත්වයට ඇත්තටම ආවේ. අයියා දැන් කිව්වා දැන් සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා කියලා. එතකොට ඒ වැඩ කරන අතරතුර දැන් ඒ සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ අධ්‍යක්ෂකවරයෙක්ට වගේම වගකීම් ගොඩක් තියෙන පුද්ගලෙක්. මොකද ඒ ක්‍රූ එකම ගොඩක් බලන්න වෙන්නේ ඒක වෙන්නේ ඔයාට තමයි මම හිතන්නේ ගොඩක් වෙන්නේ. එතකොට ඒ කටයුතු අයියා කොහොමද සිද්ධ වුණේ? දැන් අපි හිතමු අලුතෙන් ෆීල්ඩ් එකට එන්නේ කෙනෙක්ට උනත් ඒ ඔයාගේ අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා. ඒ සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන ජවනිකාව ගැන පොඩ්ඩක් කොහොමද කියලා ඔයා හැඳින්වීමක් කරෝති? ඔව් ඇත්තම සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ මේකේ අංක 1. ඒ කියන්නේ එයා තමයි දැන් අපි ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් පටන් ගද්දී ඒකේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකක් යනවා. ඒතර කියන්නේ ආටිස්ලා තෝරන තැන පවා. එතකොට එතනින් එහාට
ඒ වැඩේ තියෙන සියලුම් බර ඒගොල්ලොන්ට කතා කරන එකයි පවා ඊට පස්සේ ෂෙඩියුල් එක හදනවා ලොකේෂන් බලනවා ඒ සියලුම දේවල් බර කරට රංග වැඩ කරන පුද්ගලයා තමයි සහායධ්‍යක්ෂකවරයා. ඉතින් ඇත්තටම තිරේ පිටුපස වීරේ වීරයෝ සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකේ එක්කෙනෙක් ලොක්කුම එක්කෙනා තමයි ඒ සහායධ්‍යක්ෂකවරයා. දැන් අයියා දැන් ඔතනදී තව හොඳ කතාවක් කිව්වා දැන් ප්‍රී ප්‍රොඩක්ෂන් ගැන. දැන් එතකොට අද කාලේ දැන් ගොඩක් කට්ටිය නිර්මාණ කරන්න වෙනවා. දැන් සාමාන්‍ය අපේ දැන් ෆීල්ඩ් එක ගත්තොත් ඉතින් තුනකට ඕක කැඩෙනවා. ප්‍රී ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන්. එතකොට අයියා දැන් ගොඩක් කට්ටිය දැන් මේ පටල ගන්න තැනක් තමයි කෙලිම ප්‍රොඩක්ෂන් එකෙන් තමයි ගොඩක් කට්ටිය පටන් ගන්නෙ. එතකොට ප්‍රී ප්‍රොඩක්ෂන් කියන එක ගොඩක් කට්ටියට මේ ඒකට යොමු වෙන්නේ නැහැ. එතකොට ඒ ගැන අයියා පොඩ්ඩක් හැඳින්වීමක් කරොත් ඉතින් වැඩක් පටන් ගන්න ඉන්න අලුත් කෙනෙක්ට. ඔව් ඉතින් අපි මෙහෙමනේ. අපි එක වසරට ගිහිල්ලානේ දෙක වසරට යන්න ඕනේ. එතකොට මුලින්ම කරන්න ඕන දේ ප්‍රී ප්‍රොඩක්ෂන් එක. ඒක කරන්න නැතුව අපට කියන්නේ පෙර සූදානම කරන්න බැන්න නැතුව අපට මොකුත් කරන්න බෑනේ. ඒක මේකටත් ඉතින් ප්‍රායෝගිකව අපි ඇප්ලයි කරගන්න වෙනවා මේ වැඩේට. නැත්තම් එහෙම අපි අර වැඩ අනා ගන්නවා කියන්නේ. වැඩ අනා ගන්න නැත්නම් ප්‍රී ප්‍රොඩක්ෂන් නැති වෙනවා. දැන් අයියේ ඒ හින්දාම තමයි මම හිතන්නේ නිෂ්පාදකවරුන්ටත් පවා දැන් මේ එන්න පොඩ්ඩක් බයක් චකිතයක් වගේ තියෙනවා මේ ප්‍රී ප්‍රොඩක්ෂන් එක මේ හරියට කරගන්න නැති හින්දා. ගොඩක් කට්ටිය ඉතින් මේ නිෂ්පාදකවරු ඇත්තටම හොයාගන්න අමාරුයි දැන්. නිෂ්පාදකවරුන්ට ඉතින් බොරු කියලා එහෙමනේ කරලා තියෙන්නේ. ඉතින් නිෂ්පාදකවරට හරි දෙය කියන්නේ බෑ. නිෂ්පාදකවරයෙක් ඉන්නේ ඇත්තටම ලාභයක් ගන්නනේ. ඒතර මේක ලාභ අරන් දෙන්න ඕන තමයි. නමුත් බොරු කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක හරියට අපි නිෂ්පාදකවරට අපිට හරියට කිව්වම වැඩි අපිට ඒක කරන්න ලේසි. දැන් අවශ්‍ය මුදල මොකක් හරි දෙයක් කරන්න මුදලක් අවශ්‍යයිනේ. ඒ මුදල හරියට නැත්නම් ඒක කරන්න බෑනේ. එතකොට අපි වැඩක් කරන්න අවශ්‍යයි කියලා ඒ අතේ තියෙන මුදලට ඒක කරන්න ගියොත් ඒකේ ඒ ක්වොලිටි එක එන්නේ. සමහර විට මග නවතිනවා වැඩි. එතකොට නිෂ්පාදකවරයාත් අමාරු වෙනවා. කරන්න ගිහපු අධ්‍යක්ෂකවරයා නිර්මාණ කරුවා ඒ වැඩි හරියට කරගන්න වෙන්නේ. දැන් ලංකාවේ ගොඩක් තියෙනවා අතරමඟදී නැවතිච්ච ගොඩක් නිර්මාණ ගොඩක් එහෙම තියෙනවා. එතකොට අයියා දැන් අයියා කිව්වා විදිහට දැන් අයියා දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට අයියාගේ නිර්මාණ මේ වලට දායකත්වය දෙනවා. එතකොට දැන් අලුතෙන් ආපු ජවනිකාවත් එක්ක බලද්දී දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔයාට දැන් තියෙන අභියෝග මොනවද? අභියෝග කියන්නේ ඉතින් ඇත්තටම පළවෙනි දේ තමයි ටෙල් නාට්‍යයක් කරලා ටෙල් නාට්‍යයක් විකාශනය කරගැනීමේ අර්බුදය. ඒ කියන්නේ අපි නිෂ්පාදකවරයෙක් අමාරුවෙන් හරි හොයාගන්නවා. දැන් ඒ කියන්නේ නිෂ්පාදකවරයාත් එන්නේ රිස්ක් එකක් තියාගන්න. මේ ටෙල් නාට්‍ය දාන්න පුළුවන්ද? බැරි වේද කියන එක. දැම්මොත් සහ මේකෙන් මේ අඩලාව කරගන්න පුළුවන් වේද? ලාභයක් තියෙද? නිෂ්පාදකවරයෙක් දැන් අපි ගත්තත්, ඔය ගැන හොයාගත්තත් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ විකාශනය කරගැනීම. තියෙන නාලිකාවලට අපි බොහෝ දුරට ගියොත් ඉතින් ඇත්තම කියනවා නම් ඒක මේ සීමිත පිරිසක් විසින් තමයි මේක දැක්ට කරගෙන යන්නේ. එතකොට අලුත් නිර්මාණ ශිල්පියෙක් ඒක නිර්මාණකරුවෙක් ආවොත් එයාට මාර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගෙන දන්නේ. ගොඩක් අර දන්න කට්ටියට තමයි මේකේ මේ තැන තියෙන්නේ. නමුත් ඊට වැඩිය දක්ෂ මිනිස්සු ඇවිල්ලා හොඳ වැඩ කරලා තියෙනවා. හැබැයි ඒ වගේ හොඳ වැඩක් කරලාද කියලා බලන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. මේගොල්ලෝගේ මේ අර පරණ කට්ටියටම වැඩ දෙන එක. ඒ මොකද තමයි තියෙන්නේ. එතකොට අලුතෙන් නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරාම ඒක දාගන්න විකාශනය කරන්න මාර්ගම ගේමක් දෙන්න වෙලා තියෙනවා. ඔව් අය. එතකොට දැන් අපි දැන් දකිනවා දැන් ලෝකේ වෙනත් රටවල් එක්ක බලද්දී මම මේ සංසන්දනය කරනවා නෙවෙයි. දැන් එතකොට දැන් අපේ දැන් ලංකාව ඇතුලේ නිර්මාණයක් කරද්දී අපේ පාවිච්චි වෙන අප්ඩේට් අනිත් රටවල් හා සාපේක්ෂව බලද්දී කොහොමදයි අපේ ලංකාවේ දැනට තියෙන ඉන්ඩස්ට්‍රියේ තත්ත්වය? ඔව් මම අර ගොඩක් චිත්‍රපට පැත්ත ගැන කතා කරන්නේ. ටෙල් නාට්‍ය පැත්ත බැලුවම ඒ කියන්නේ නිර්මාණකරුවෝ ඉන්නවා. දක්ෂ නිර්මාණකරුවෝ ඉන්නවා. නමුත් මේක අපට තාක්ෂණයක් තියෙනවා. නමුත් තාක්ෂණය ගන්නලා තියෙන මුදලටනේ. එතකොට අපට ටෙල් නාට්‍යයක්
විකුණ ගැනීමේදී අපිට හම් වෙන ගාණක් තියෙනවනේ. ඒතර ඒ ගාණට තමයි අපිට දැන් මේ හම් වෙන ගාණට තමයි අපේ මේ නිෂ්පාදකයට අපි ලාභයක් උපයලා දෙන්නත් එපේ. ඒතර අපි බජට් එකක් හදනවනේ. ඔව්. ඒ බජට් එක ඇතුළේ තමයි මේ සියලු දේ වෙන්නේ. එතකොට ලොකු කැටයන් දාන්න වෙන්නේ වෙන රටවල් වල කරනවා වගේ තාක්ෂණය යම් තාක් දුරට භාවිතා කරලා තමයි මේ දේවල් කරන්නලා තියෙන්නේ. අයියා දැන් කියන බජට් එකට සීමා වෙලා තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ බජට් එක කියන්නේ අපි දැනට ටෙල් නාට්‍යයකට ගෙවන මුදලක් තියෙනවනේ. සමහර එවරේජ් එක. ඔව්. ඒ එතන ඉඳලා තමයි මොකද අපි එතන ඉන්නේ. ඔව්. දෙන්න ඕනේ. නැත්තම් අපි ගොඩාක් කෝටි ගණන් වල වියදම් කරලා ලංකාව වගේ රටක එහෙම දෙයක් විකුණ ගන්න බෑ. ඒක මම කියන ටෙල් නාට්‍යයක් ගන්න. එතකොට අපි channel එකෙන් දෙන ගාණක් තියෙනවනේ එවරේජ් එක. ඒ එවරේජ් එකට තමයි බලලා තමයි අපි බජට් එකක් හදාගන්නේ. දැන් එතකොට අය දැන් සෝෂල් මීඩියා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ටෙලිග්‍රෑම් එකක් අය දැන් ටෙලිග්‍රෑම් නිෂ්පාද මේ ශේෂ්ත්‍රයේ ඉන්න හින්දා මේ ටෙලිග්‍රෑම් එකක් අය දැන් ගොඩක් කට්ටිය සෝෂල් මීඩියා පැත්තෙන් තමයි ගොඩක් බලන්නේ. ටීවී එකෙන් බලන්නේ නැහැ. එතකොට එතන මේ පරස්පරය ඔයගොල්ලන්ට කොහොමද බලපාලා තින්නේ? ඒක හොඳයිද? කොහොමද දෙක හොඳ නරක දෙකම තියෙනවද? ඔව් ඇත්තටම හොඳ නරක දෙකම තියෙනවා. දැන් සෝෂල් මීඩියා පැත්ත තියෙන නිසා තමයි දැන් ගොඩක් අය ටීවී එක බැලෙන අඩුයිනේ. ඇත්තටම දැන් කාර්යබහුලත්වය නිසා මිනිස්සුන්ගේ තියෙන ටීවී එක බලන අඩුයි. එතකොට අපි කරන නිර්මාණයක් අර FB එකේ හරි පොඩි හරි කෑල්ලක් දැක්කොත් තමයි page එක කරා මේක බලන්න ඕනේ කියලා හිතෙන්නේ. YouTube එකේ හෝ මේ TV එකේ. ඉතින් ඒකට අපිට ඇත්තටම ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. අයියා දැන් ශේෂ්ත්‍රයේ වැඩ කරද්දී අයියට දැන් ඔතන දැන් ගොඩක් රස කතා සිද්ධ වෙන තැනක් ඇත්ත වශයෙන්ම මේ නළු නිළියොත් එක්ක වැඩ කරනකොට දැන් ගොඩක් රස කතා ඇති. අයියට දැන් එහෙම අමතක නොවන සිදුවීමක් තියෙනවද? කියන්නේ ඉතින් ඇත්තටම මම කරන වැඩවල මම පොඩ්ඩක් අර පොඩි රිලැක්ස් එකේ ඉන්නේ. ඒ පොඩි විනෝදෙන් තමයි මම වැඩ කරන්නේ. හැමදාම මට නම් ඉතින් මේ ජොබ් එකයි මේ රස්සාව ඇත්තටම පොඩි විඳින්න පුළුවන් රස්සාවන්නේ. මම නම් විඳිනවා. එතකොට මේකේ සිදුවන හැමදේම මට මාර ඒ කියන්නේ ප්‍රශ්න නෙවෙයි ලොකු ප්‍රශ්න නෙවෙයි මං කියන්නේ මම හැමදේම වැඩ කරනකොට මම පොඩි ෆනි එකකින් කට්ටියත් එක්ක hina වෙලා විහිළුවක් කරගෙන ඉතින් එහෙම ඉන්නකොට මේ රස්සාව කරන්න ලේසි. ඒත් මම දවස ගන්න දැන් අද ෂූට් එක දැන් අදත් ඉතින් අද අපේ මදුසන්නත්ලාවත්ලා එමෙ හිටියා. hina වෙලා පොඩි ආතල්ලක යනවා ඉතින් වැඩ ටික. අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරද්දී අයියට අමාරුම ආටිස්ට් කවුද සාමාන්‍යයෙන්? එහෙම කියලා ඉතින් අපට මේ මට නම් එහෙම කියලා නෑ. මම දැන් අවුරුදු 20කට හැබැයි වැඩ කරනවානේ. ඒකට අපි ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් ප්‍රවීණයෝ සහයෝගය දෙන හම්බෙලා දෙනවා. ඒ කියන්නේ හම්බෙච්ච නැති කට්ටියක් ඉන්නවා. නමුත් මට හම්බෙච්ච කට්ටියන් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද අපිට කරගිලා දැන් මේ ටෙල් නාට්‍ය චිත්‍රපට ශේෂ්ත්‍රයේ ඉන්නේ බොහොම සීමිත පිරිසන්නේ. එතකොට ওই පිරිස අපිට කොහේ ගියත් හම්බ වෙනවා කියන්නේ. ෆෙස්ටිවල් එකට ගියත්. මම මේ ප්‍රශ්නේ අහුවේ මොකද දන්නවද අයියේ? දැන් සාමාන්‍යයෙන් අලුතෙන් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට එනකොට එයාට තියෙන ප්‍රශ්නයක් තමයි අර දැන් ප්‍රවීණ එයා දන්න අත්දැකීමත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකට අර අලුතෙන් ඩිරෙක්ටර් කෙනෙක් එනකොට එයාට පොඩි චකිතයක් තියෙනවා. අපි හිතමු මෙයා ඉන්නේ මම කියන එක අයියා තේරුම් ගනිත් දන්නේ කොහොමද දන්නේ එයාට මම කතා කරන්න ඕනේ කොහොමද දැන් ඒ වගේ ප්‍රශ්න වගේක් වෙනවා මම ඒක ඇහුවේ අයියට කොහොමද කියලා ඒකට මේ මුණ දෙන්න උනේ කියලා මේ මොකද අයියා දැන් අලුතෙන් මම හිතන්නේ නිර්මාණ ගොඩක් කරගෙන යන අතරේ ඔයාට ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලන්න තමයි මම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ අපි මෙහෙමනේ දැන් මම අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ සහ අධ්‍යක්ෂක වෙලානේ අනිවාර්යෙන් මුලින් ඉඳන් ආපු හින්දා ඔව් එතකොට ඒගොල්ලෝ දන්නවා මම ආපු තැන ඔව් එතන මම ඉගෙනගෙන එන්නේ මේ වැඩේ. එතකොට ඒගොල්ලොත් ඒ කියන්නේ මම හම්බෙච්ච කට්ටියනේ. ඔව් ඔව්. ඒතර ඒගොල්ලෝ දන්නවා. ඉතින් මේ මගේ කැපැසිටි එක ගැන දන්නවා සහ හිතවත්නේ ගොඩ. ඒ හිතවත්කමත් එක්කත් යනවා ඉතින්. දැන් අයියා ගමේ ඉඳන් ඇවිල්ලා මෙහෙ වැඩක් කරන් යනකොට එකපාරටම මේ දැන් ඔයා ආපු මුල් දවස්වල ඔයාට සාමාන්‍යයෙන් මේක ඔයාට දැනුනේ කොහොමද සිනමැටෝග්‍රැෆි කියන එක? ඔව් අතර මේක මම ෂූට් එකක් කවදාවත් දැකලා නැතුනේ මෙතෙන් දෙන්නේ. ඔව්. මට කියන්නේ දවස් 2කට දවස් 3කට මචං වැඩකට ඵලයන් එමයි මේ
ඒ කියන්නේ වෙන කෙනෙක් සෙට් වෙලා හිටියේ. මිනිහා රෑ පොල්ලක් තියලා. රෑ 10ට විතර මට කියනවා. කතා කරලා සුවිත් පරමිතානගේ මල්ලි මේ මචං මම අයියට ගිහුවා මේ යන්න හිටපු කෙනා මේ පොල්ලක් තියලා මචං මම බේරහන් දැම්ම අර ප්‍රශ්නේ මට වෙලා තියෙනවා. හරිද? මම යාළුවෝ බේරන්න තමයි ගියේ. එතකොට ඒ දවස් 3 වලට ගියාම මම බලද්දි මම ජීවිතේට දැකලා නැහනේ. ෂූට් එක මම දැකලාවත් තිබුණේ නැහැ. ඉතින් ගිහිල්ලා ඔබ බලන් හිටියා මම කියන දේ මං කරා. ඊට පස්සේ මට ඒ දවස් ගාන වැඩ කරලා ඉවරන පස්සේ මේ අපේ ඒ ප්‍රොඩක්ෂන් එකේ හිටියා මහින්ද රත්න කියලා ප්‍රොඩක්ෂන් මැනේජර්. මල්ලි ඔයා කැමතිද දිගටම වැඩ කරන්න කියලා කිව්වා. මටත් පොඩ්ඩක් මේක දැන් දවස් ගානක් ඉන්නකොට පොඩ්ඩක් මම බලන්නේ මාරාත. ඒකත් එක්ක බලලා දැන් ගෙදර ගියා. ඊට පස්සේ මට මාස් එකකින් විතර වගේ ගෙදරට ඕල් එකක් එනවා. මේ මල්ලි එන්න කියලා මෙහෙමයි කියලා මම යනවා. ඊළඟ එයාපු ගමන තමයි මේ ඉන්නේ. ඉතින් අතරම මේ මම අතරත් සතුටු වෙනවා. මේ රස්සාව ගැන මට හම්බෙන්නේ. ඒකද මගේ කරි වාසනාවක් නිසා වෙන්නේ නැති. මේක මට දුක් විඳින්න දෙයක් නෑ මේක. ඒක මාර විනෝදෙන් කරන්න පුළුවන් රස්සාව. මම හරියට සතුටු වෙනවා මේ රස්සාව තෝරගෙන. ඔය දැන් සිනමැටෝග්‍රැෆි ගැන කතා කරනකොට මේ ශාස්ත්‍රයේ ගොඩක් පැතිකඩ තියෙනවා. එතකොට එතෙන්දී දැන් පංගුවක් කට්ටිය ආසාවෙන් ඉන්න එඩිටර් කෙනෙක් විදිහට, කැමරාමන් කෙනෙක් විදිහට දැන් ක්‍රූ එකක් වැඩ ගද්ද ඔයා දන්නවා, ලයිටින් ක්‍රූ එක ඉන්නවා, ගොඩක් කට්ටිය වෙතන වැඩ කරනවා. එතකොට දැන් අපි දැන් අලුතෙන් ඉන්න එක්කෙනෙක්ට ආසාවෙන් ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොකද? එයා සමහරට කැමරාමන් කෙනෙක් වෙන්න පුළුවන්, ලයිටින් ඉංජිනේර්, සවුන්ඩ් පැත්තෙන් වෙන්න පුළුවන්. කොහොමද මේ එනවනම් ඔයා දෙන උපදෙස්? ඇත්තම කියනවා මම දෙන උපදෙස් තමයි ඉගෙනගෙන එන්න. සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕන. ගොඩක් අය මම ඒකට බාධා කරනවා. මොකද මම ওই ප්‍රශ්නේ ඇහුවේ දැන් අද කාලේ තියෙන තාක්ෂණෙත් එක්ක ඕනම කෙනෙක්ට කැමරාවක් ගත්තොත් ෂූට් කරන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය අර ප්‍රොෆෙෂනල් මට්ටමට එන්නකොට යාට මදි කියන එක මට තේරෙනවා. මම ඒක අයියගේම ඒ අදහස ගන්න මේක කරේ. කැමරාමන් කෙනෙක් කියන්නේ අපි කැමරාමන්ලත් කැටගරි කරනවා ස්ටිල් ෆොටෝග්‍රැෆර්, වීඩියෝ ෆොටෝග්‍රැෆර්. ඒකේ මේ ශේෂ්ත්‍රයේ තියෙන පොඩි තියරි ටික. කැමරාමන් කෙනෙක් ඇවිල්ලා කැමරාමන් කියලා ඇවිල්ලා නිකන් ෂූට් කරන්න බෑ. ඒ තියරියක් තියෙනවා. ඒ තියරිය ඇතුලේ තමයි යන්න ඕනි වැඩි. දැන් අධ්‍යක්ෂකවරු ඉන්නවා කවදාවත් මේ එහෙම වැඩ කරපු නැති අධ්‍යක්ෂකවරු. එහෙම අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන් කියන්නේ එතකොට ඒගොල්ලෝ තියරි දන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන නිර්මාණය ඉලට දාන්නේ. එහෙම අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක වැරද්දක් නෑ. එතකොට කැමරාමන් තමයි ඒකේ තියරි පැත්තෙන්, ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් වැඩි කරන්න ඕනේ. ඔකේ තියෙන left right අංශක 180 ෂූට් කරන ඒ දේවල්. එතකොට අංශක 180 පනින්න විදිය කොහොමද? එතකොට ඒ දේවල් කැමරාමන් දැනගන්න ඕනේ. එතකොට අධ්‍යක්ෂකවරයා ඒ දන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු ඉන්නවා දන්නේ නැහැ කියන්නේ ඒක යා එන්නේ නිර්මාණයක් ඔළුවේ තියාගෙන ඒ දේ කරන්න. ඒක කැමරාමන් තමයි සහාය දෙන්න ඕනේ. එතකොට ඒ දේ දන්නේ නැතුව කැමරාමන් කෙනෙක් ආවෙන් පස්සේ එතන පොඩි ප්‍රශ්න ගොඩක් එනවා. ඕක තමයි ඉගෙනගෙන එන්න ඕනේ. කියන්නේ කැමරාමන් කියන ජොබ් එක විතරක් නෙවෙයි. මේකප් කොහොමද නිකන් ගල මේකප් කරන්න බෑ. කැරක්ටර් මේකප්. රවුලක් දාන්න. අපි පිටපතක් ගත්තන් පස්සේ අපි නළුවා හෝ නිලිය ඒ විදිහටම යවන්න බෑනේ. එතකොට වේෂණ විභාග රචනය කියලා කියනනේ අපි. ඒක ඕක කියන්නේ චරිතයක් මවනවනේ. ඒ ආටිස්ට් කෙනෙක්ගේ. ඉතින් ඒ දේ කරන්න පුළුවන්කම වෙන්නේ බෑ. කොහෙන් හරි රවුලක් අරන් ඇවිල්ලා අලවලා එහෙම කරන්න බෑනේ. ඒතොර මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්නේ නැහැ. ආර්ට් ඩිරෙක්ටර්ත් එහෙම. ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වුණත් දැනගෙන ඉන්න ඕනේ. අපි කොහොමද දැන් මෙතන මොකක් හරි සෙට් එකක් ගහන්න කියලා. එයාට පුළුවන් ඉන්න එපා. එහෙම يعني ඒ වෙලාවේ ගහනනේ මම කියන්නේ. එයා ඒක ප්ලෑන් කරලා එයාට ඒක කරන්න පුළුවන් ඉන්න එපා. දැන් අර අපි කලින් කතා කරපු තැනට දැන් ආයෙත් ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී ඔය හැමෝම එකතු වෙලා කැමරාමන් හැමෝම එකතු වෙලා තමයි ඔය මේ ස්ක්‍රිප්ට් එකට අනුව මේ වැඩ ටික ප්ලෑන් කරගන්නේ. ප්ලෑන් කරන්නේ. ඒ කියන්නේ නැත්තම් මේක හැමෝටම කරන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. දැන් මේකේ අපි වෙන් කරලා තියෙන දැන් මෙහෙම පිරිසක් ඉන්නවා. ඇත්තම දැන් මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ 10000කට අඩු ප්‍රමාණයක් නේ. දැන් ඕනම ශේෂ්ත්‍රයක ඉන්නවනේ
මේ එක එක දැන් වෛද්‍යවරු ගත්තත් වෛද්‍යවරුත් සෑහෙන්න ඉන්නවනේ මං කියනවා අපේ ලංකාව ඇතුලේ හරිද එතකොට ඉංජිනේරු සෑහෙන්න ඉන්නවනේ නමුත් මේ ටෙලිනාට්‍ය චිත්‍රපට කියන ශේෂ්ත්‍රේ කීයෙන් කී දෙනාද ඉන්නේ ඒක එතකොට ඒකට එන්න බැරි හේතුත් තියෙනවා. ඒ කියන්නේ මේක ඉගෙන ගන්න බැරුව කට්ටියක් ඉන්නවා. ඉගෙන ගන්න ඇත්තටම ලංකාවේ ගොඩාක් තැන් නැහැ. මේක එක්ස්පීරියන්ස් එකෙන්ම දාගන්න. අපි තැන් නැහැ කියන්නේ මේවා ඉගෙන ගන්න තැන් තියෙනවා. බොහොම සුළු ප්‍රමාණයක්. ඉතින් ඒවට ගිහිල්ලා කෝස් එක කරලා ඒ දේවල් කරලා එන්න ඕනේ. ඔය දැන් අයියා කියන එක මමත් පිළිගන්නවා. මොකද මමත් ශේෂ්ත්‍රයට එන්න කලින් මමත් අයියා තැන් දෙක තුනක වැඩ කරා. මටත් එතෙන්දි තේරුණා මම දැන් මේක මෙහෙම ගියොත් මම කොතෙන්ද හරි හිර වෙනවා කියන එක. ඊට පස්සේ තමයි මමත් ඒ දවස්වල විජය ග්‍රැෆික් ආයතනයේ මම මේ මල්ටිමීඩියා ෆුල් කෝස් එක කරලා තමයි ආවේ. එතකොට දැන් එතෙන්දී අර බේසික් ටික හම්බ වෙනවා. ඒ වුණාට අයියා කියපු දේ ප්‍රැක්ටිකලි අපි ඒක ගන්න මේකට බහින්නම ඕනේ. එතෙන්දී හම්බෙන අපිට දැන් මෙහෙම අපි ඒක දැනගත්තට අපි නිර්මාණයක් කරන්න එපා. අනිවාර්යයෙන්. අපි දැන් අධ්‍යක්ෂකරු ටෙලිනාට්‍ය කරනවනේ. ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ දකින්න දෙන්නේ ඒගොල්ලෝ දෙන්නේ. ඒකනේ අපි රූප රචනය කරන්නේ. ඒ වගේ දැන් ඒ වගේ හැකියාවක් තියෙන්න එපා. අනිවාර්යයෙන්. තීරි දැනගත්තට යන්නේ. ඒකට නැත්නම් හැමෝම දැන් අධ්‍යක්ෂකවරයෙක් ආවම එකම වැඩේ නෙවෙයි කරන්නේ. නිර්මාණ වෙනස් වෙනවා. නමුත් තියරි එකයි ඉගෙන ගත්තා. ඒ වගේ තමයි ඉතින් වැඩේ. ඔව් අයියා දැන් ඉස්සරහට අයියාගේ කොහොමද බලාපොරොත්තු මේ අයියාගේ ආසාවක් තියෙනවද මම මේ වගේ නිර්මාණයක් කරන්න ඕනේ නැත්නම් ලංකාවේ දැන් වෙනසක් කරන්න ඕනේ එහෙම මොන හරි බලාපොරොත්තු තියෙනවද? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් අපේ කියන්නේ මිනිස්සු එල්ලා කොම ෆිල්ම් බලන්නේ තමිල් ෆිල්ම්, ඉංග්‍රීසි ෆිල්ම්, හින්දි ෆිල්ම්. ඒකට ඕවට තරම් දැන් ඒගොල්ලෝ ඒව බලලා අපේනු බලාපොරොත්තු වෙනවා ඒ ලෙවල් එකට. ඇත්තටම මම කොටස් 22 සීරීස් එකක් කරලා තිනවා. පළවෙනි මේ සීසන් එක. නමුත් දැන් මට ප්‍රශ්නයක් කරලා තියෙනවා විකුණ ගන්න බැරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ කෙටි නාට්‍ය ගන්න channel වලින්. ඉල්ලන්නේ මෙගා නාට්‍ය. එතකොට මට මේක විකුණ ගන්න බැරුව ලොකු ප්‍රශ්නයකට මම මුහුණ දීලා තියෙනවා. මේ ටිකේ. ඒ කියන්නේ මම කොටස් 22යි 20න් සීසන් යනනේ. ඉතින් එකක් කරලා තියෙනවා. දැන් විකුණ ගන්න බෑ. ඒගොල්ලෝ කට්ටිය කියන්නේ channel වලින් කියන්නේ මට අපට ඕනේ මේ දීර්ඝ නාට්‍ය. අඩුම එපිසෝඩ් 200ක්වත්. ඔව් 100ක් වදිස. ඉතින් මම මේක කරලා තියෙනවා. නමුත් දැන් මම ඇත්තටම කැමති ඉස්සරහට මම ලබන අවුරුද්දේ ෆිල්ම් එකක් කරන්න හිතන් ඉන්නවා. දැන් ඒ මේ මගේ යාළුවෙක් එක්ක කතා කරලා තියෙන්නේ කරන විදිය. සූදානම් වෙනවා. ඇත්තටම මම කැමති මට සම්මාන ගන්න කියන එක නෙමෙයි. දැන් මම තෘප්තිමත් වෙන්න එපා මම වැඩක් කළා. අනිවාර්යයෙන්. ඉතින් මට ඒක නිසා මම කැමති අර ලෙවල් එකට. ඒ කියන්නේ ඒ ලෙවල් එකට නම් බැරි වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන මොකද මූල්‍ය ප්‍රශ්නෙත් එක්ක. නමුත් මම එහා සමාන දෙයක් කරන්න try කරනවා. හේතුව ඉතින් ඔඩියන්ස් එක ඉල්ලන්නේ ඒකනේ. මං හිතන විදිය. මං හිතනවා මං බලනවා ඉතින් ඒ ලෙවල් එකට මොකක් හරි ෆිල්ම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඉතින් ඇත්තටම එකම ඉන්නේ අපි අධ්‍යක්ෂකවරයෙක් විදිහට චිත්‍රපටයක් කරන එක තමයි ඉතින් ලොකු හිණයක් විදිහට තියෙන්නේ. අයියා දැන් මෙතෙක් දුර ආපු ගමනේදී අයියට පුළුවන් දැන් අයියට උදව් කරපු කට්ටිය නන පොඩ්ඩක් මතක් කරලා ඒගොල්ලොන්ට ස්තුති කරන්න මේ ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් දැන්. ඔව් ඇත්තටම මුලින්ම කියනවා පොඩ්ඩක් අමතක වුණා. දැන් මේ දවස් ටික අපි ෂූට් කරනවා මේ දෙයයන්ගේ පිට ගැටල් නාට්‍යයක් මගේ අපේ ගමේ ෂූට් කරන්නේ. ඇත්තටම මේ අම්බලන්ගොඩ ගමේ අපේ මිනිස්සු අපේ හිතවත් මිනිස්සු යාළු සියලුම ලොකු සපෝට් එකක් දෙනවා අපිට. රාමයකට. අපි දැක්ක අපේ පේජස් වලින් හිටන් අම්මලන්ගොඩ අපිට මේකලා අපි දිරි ගන්නලා තිබ්බා. ඇත්තටම ඒගොල්ලන්ට අපි ස්තුතියක් දෙනවා. මම ස්තුති කරන්න ඕනේ මම මේ ශිෂ්ටයට මුලින්ම ඉන්නේ අහම්බෙන් හෝ මම දැකලවත් නැහැ සුජිත් පරණිතාන ඇවිල්ලා තමයි නරගන්නේ එයා ඊට පස්සේ මම අපේ මේ සුදත්ත තිලක්සිරි මහත්මයා මට ගොඩාක් උදව් කරලා දෙනවා මුදල් වලින් පාව ඊට පස්සේ අපේ සමන් කුමාර් ලියනගේ මහත්මයා මම
සහය අධ්‍යක්ෂකවරයා වැඩ කරලා තිනවා. දැන් අදටත් මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට හිටියට සමන් මහත්තයාගේ වලට මම යනවා සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඒ කියන්නේ මට ඒගොල්ලෝගෙන් තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒගොල්ලෝගේ අත්දැකීම් ඒ මුහුණ දෙන විදිය ප්‍රශ්න වලට ඒ දේවල්. තව ඉතින් ඇත්තටම මගේ යාළුවෝ අපේ ගමේ මාත් එක්කම එකට මේ වගේ ශේෂ්ඨට අපේ වරුණ ප්‍රසාද් කොඩිකාර අපේ සංස්කරණ ශිල්පියෙක් විදිහට අපි වැඩ කරනවා. ආයේ මගේ මේ කැමරමන් හසිත පාරා කියලා කියන්නේ අපි රවින්ද්‍ර ආර්යරත්න. ඉතින් මේ සම්මානලාභී කැමරමන් කෙනෙක්. ඒගොල්ලෝ ඉතින් අපි මේකප් උබය මගේ තියෙනවා ඩීක්‍රිෂන් කියලා පොඩි ආයතනයක් පටන් ගන්න. ඒකේ ඉන්න අපි කීප දෙනෙක් අපේ ශේෂේ වැඩවලට අදාළ පිරිසක්. මේකප් කියලා උබේ දිසානායක. ඊට අපි තේ හදන තැන ඉඳන් අපි උදේට නැගිට්ටන්නේ. අපි වීරය අයියා මෛත්‍රී. එතකොට මේ අපි ප්‍රොඩක්ෂන් එකේ අතුල සහ පෙරිදුරු මහතුරු සියලුම ඇත්තටම මම ආදරේ මතක් කරනවා. මම මේ දැන ඉන්නේ ඒගොල්ලෝගේ සහය ඇතුව තමයි. ඒගොල්ලෝ නියමිත වෙලාවට නියමිත වැඩේ කරලා හොඳට මායක් කරනකොට උදව් කරපු නිසා තමයි මම මේ දැන තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ නිසා. ඒ වගේම අයියේ දැන් ඔයාට තව ඉල්ලීමක් ඕනනම් කරන්න පුළුවන් ඔයගොල්ලොන්ට නිර්මාණ දෙන්න පෙළඹෙන අපේ ප්‍රොඩියුසර්ලා. අමතකුණා අපේ සනත් හිංගෙන්ද රචකයා ලාල් වසන්ත ඒගොල්ලොත් මතක් කරන්න ඕනේ. ඇත්තටම මෙහෙම මේ අපිට මම කියන්නේ මට වැඩක් දෙන්න කියලා. මම කියන්නේ බලන්න වැඩ ගැන කට්ටියන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ වැඩ බලන්න හොඳයි කියලා හිතන වැඩ. ඒගොල්ලෝ සම්බන්ධ උදා මේ නිෂ්පාදකවරු අඩු නිසා මම මේ කියන්නේ. ශ්‍රේෂ්ඨ ඒගොල්ලෝ අවශ්‍යයි. මම කියන්නේ අධ්‍යක්ෂකවරු කරන වැඩ බලන්න. ඒ වැඩ වලින් මොනවද මිනිස්සුන්ට ගන්න පුළුවන් දී. මොකද්ද හොඳ කියලා හිතලා හොඳයි කියලා හිතන කෙනාට වැඩක් දෙන්න. අපේ ශේෂ්ත්‍රයේ මිනිස්සුමනේ. කවුරු හරි වැඩක් කරනවා. නිෂ්පාදකයෙක් කියනවා. මට දෙන්න කියලා මං කියන්නේ ඒක ආත්මార్థකාමී දෙයක් නේ. මම කියන්නේ අපේ ශේෂ්ත්‍රයේ වැඩ කරන කවුරු හරි අධ්‍යක්ෂකවරයෙකුට වැඩකට කතා කරන්න, ලාභ ගන්න. හේතුව නිෂ්පාදකයා අඩුයි. අධ්‍යක්ෂකවරුත් ඉන්නවා. ඕගොල්ලෝ තීරණය කරන්න යාළුකමට හිතවත්කමට එහෙම දෙන කට්ටියක් තියෙනවා. නමුත් හොඳ දෙයකට බලන්න පුළුවන් නේ. ඒක සමාජ කතිකා වෙනවනේ මේ වැඩේ හොඳයි මේ වැඩේ හොඳයි කියලා. ඒ මිනිස්සු හොයලා ඒ මිනිස්සුන්ට දෙන්න වැඩ. සහ හොඳ ව්‍යාපාර අවස්ථාවක් වගේ. ඔව් ඇත්තටම මේක ලාභ ලබන්න ඕන දෙයක්. කලාව කියන දේ අර සමහරු කියන දේ විකුණන් කරනවා කියන්නේ. විකුණන් මගේ අදහස කලාව ඇතුලේ බිස්නස් එකක් තියෙනවා. සල්ලි දැම්මොත් දාන්න දෙපේ. ඒ මනුස්සයා නිකන් කහනවට සල්ලි දාන්නේ නැහැ. සල්ලි දාලා මනුස්සයා අපක් ගන්න ඕනේ. දැන් ඒ මනුස්සයා පාඩු පිට පාඩු කරොත් එහෙම ඒ මනුස්සයා නැත්තරම නැතිලා යනවා. ඒ මනුස්සයා ලාභයක් ආවොත් තව වැඩකට අත ගහන්නේ. ලාභ වෙන්න වැඩක් කරලා. මේක හොඳ මේ ව්‍යාපාරයක්. ලාභ ගන්න පුළුවන්. එහෙනම් අයියේ බොහොම ස්තුතියි. ඒ වගේම දැන් අපේ අයිඩියා ආයතනයේ දැන් අපිට දැන් මේ සඳහා පුණානුග්‍රහය ලබා දෙන්න. එතකොට අපේ දැන් මේ මල්ලිලා ටික ඉන්නවා. මේ අයියා පොඩ්ඩක් අදහසක් කියමු බලන්න. අපේ දැන් ඔයා වගේ කෙනෙක්ගෙන් කමෙන්ට් එක මේගොල්ලන්ට ගොඩක් වටිනවා. ඔයාට පේනවා ඉතින් පොඩ්ඩක් තරුණ කට්ටිය ඉන්නේ. මේ පොඩ්ඩක් අයිඩියා වේ අපේ ක්‍රූ එක ගැන පොඩ්ඩක් අදහසක්. ඇත්තටම දැන් මම ආපු වෙලාවේ ඉඳන් අපි දැන් පැයක් විතර අපි ප්‍රෝග්‍රෑම් එකකින් කතා කරානේ. ඇත්තටම හොඳ කොල්ල සෙට් එකක් ඉන්නේ. ඉගෙන ගත්ත කොල්ල සෙට් එකක්. මොනවා හරි දෙයක් ඉතින් අනිවාර්යෙන්ම දැනගෙන එන්න බෑ මේකට. ඇත්තටම මම සතුටු වෙනවා. මොකද දැන් ගොඩක් කට්ටිය ලාභාල කට්ටිය. ඔය තමයි. අපි දැන් කතා කරනකොට අපිට තේරෙනවානේ මේකේ මෙයා මේ හොඳ දෙයක් දන්නවා කියලා. අපි දැන් කතා කරනකොට අපි කතා කරනවා එයා කතා කරන දේ පොඩි ටැලි වෙන්නේ නැත්තම් ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා එතන. නමුත් මෙතන කතා කරද්දී මට තේරුණා මේ කට්ටිය ඉගෙනගෙන ආපු සෙට් එකක් ඉන්නේ. කොල්ල සෙට් එක. වැඩක් කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නේ. ඇත්තම සතුටුයි මේ අලුත් කොල්ල සෙට් එකක් පොඩි කොල්ල සෙට් එකක් මේ හම්බෙච්ච එක ගැන. මෙහෙම සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි. නැත්තම් අපි දැන් හම්බ වෙනවා සමහරු කිසි දෙයක් දන්නේ නැහැ කැමරා එකක් කරන් කරනවා. ඔය V5 රේ දැන් කලර්ස් නේ තියෙන්නේ. අනිවාර්ය. black and white නේ. කැමරා මල්ලා ඉන්නේ.
නමුත් මේගොල්ලෝ ඉගෙනගෙන කෝස් කරලා නිසි අධ්‍යාපනය අරන් තමයි වෙලා තියෙන්නේ. වැඩ ගන්න. ඇත්තටම සතුටුයි කට්ටිය ගැන මේ විදිහට දකින්න. එහෙනම් අයියා බොහොම ස්තුතියි වැඩසටහනට ආවට ආරාධනා පිළිඅරගෙන. එහෙනම් අයියා අද දවසක හම්බෙමු. ඔයාගේ ඉස්සරහා වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයියා ජය වේවා. අයිබෝවන්.